ඉතින් යාළුවනේ මේ පිටිපස්සෙන් පේන්නේ ටැනල් එකක් වගේ පෙනුනට මේක ඇත්තටම ටැනල් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා මාළු වලක්. ඉතින් මාළු වගා කරන තැනක් තමයි. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් මේ වගේ දොරවල් තියෙනවා. මේවා අරගෙන ඇතුළට යන්න ඕනේ. ඇතුළට ගිහිල්ලා මේවා වහ ගන්න ඕනේ. මොකද මේවා ඇතුළට කිසිම සතෙක්ට එන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් උඩටත් දැල් ගහලා වටේට සම්පූර්ණ සීල් කරලා තියෙන්නේ. මේවා යටටම බස්සලා කොන්ක්‍රීට් කරලා තමයි තියෙන්නේ. මේවා තනිකරම මඩ පොකුණු විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේවා අට පේන ඇති සමහර මාළු එනවා යනවා මේ උඩට කෑම කන්න. ඉතින් මේකේ ඇත්තටම ඉන්නේ තිලාපියෝ කියන වර්ගය. ඉතින් තිලාපියෝ කියන්නේ මේ මාළු වගාවක් තියෙන්නේ. ඒ කියන්නේ මේවා මේ ජල ජීවියකින් මේවා දීලා ඒ කියන්නේ මේ මාළු පැටව දීලා තියෙනවා මේවයි වගා කර නැවත එයාලට ඕනි කියලා. ඒ කියන්නේ රජයට තමයි මේ මාළු නැවත අරන් යන්නේ. ඒ කියන්නේ මාකට් එකට වැටෙන්නේ එයාලම තමයි මේවා කරන්නේ. ඉතින් මෙතන තියෙන්නේ වගා කරන එක. මේකේ තනිකරම ඉන්නේ පිරිමි මාළු විතරයි. මේකේ කිසිම ගෑනු මාළුවෙක් නැහැ. කියන්නේ මුන් පැටව දාන්නේ නැහැ කොහොමටවත්. ඉතින් පැටව දාන්න නැති වෙන්නේ හේතුව තමයි මුන් ඉක්මනට ලොකු වෙන්න ඕනි හින්දා තමයි මේ විදිහට පිරිමි මාළු විතරක් ඇති කරන්න හදන්නේ. ඉතින් මේවා ඇවිල්ලා නිකන් මාළු වගාවල්. ඉතින් මේ ගොඩක් ලොකුයි. මේක සාමාන්‍යයෙන් අඩි 3ක් 4ක් විතර ගැඹුර තියෙනවා. මේවා වෙනම ඒ කියන්නේ මේ නිකන් වලක් නෙමෙයි. මේක සම්පූර්ණ මේවා ඇතුළ ගොම දාලා අලුහුණු දාලා මේවා එක එක මට්ටම් වලට හදලා මේවා නිකන් මේක වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේ වගේ මාළු වලවල් තියෙනවා. ඉතින් අපි බලමු පල්ලෙහින් තියෙනවා ටැනල් එකක්. අපි ටැනල් එක ඇතුළටත් ගිහිල්ලා එමු. ඉතින් මම ටැනල් එක ඇතුළට යන්න හදන්නේ. ඉතින් කවුරුත් නැහැ. අප්පච්චි හිටියොත් එහෙම යන්න දෙන්නේ නැහැ මේ විදියට. මේකට වෙනම යද්දි වෙනම කිට් එකක් තියෙනවා. ඒක දාගෙන යන්න ඕනේ. ඉතින් අපි හිමීට හොරාට රිංගමු ටැනල් එකට. ඉතින් මේකේ ඇතුළේ මේවා වහගෙන යන්න ඕනේ. දොරවල් වහලා ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ තව දොරක් තියෙනවා. මොකද අපේ ඇඟේ සතෙක් මොකෙක් හරි හිටියොත් මේ වගාවට මොන හරි හානියක් වෙන්න පුළුවන් හින්දා මේවා ඇතුළෙන් කකුල හොදගෙන තමයි ඇතුළට එන්න තියෙන්නේ. ඉතින් ගයිස් අපි ඇතුළට ගිහලා බලමු ටැනල් එක ඇතුළට. දොර හොයාගන්නත් බෑ මට. මට එකත් ගිහිල්ලා වහමු. රයිට්. ඉතින් ගයිස් ඔන්න තියෙනවා මේක තනිකර කරවිල වගාවක්. ගයිස් ඔයාලට පේන ඇති මේ විදිහට තමයි ටැනල් සම්පූර්ණ වැඩ කරන්නේ. මේවා තනිකරම ඔටෝමැටික් විදිහට තමයි ඔක්කොම මේවා වෙන්නේ. වතුර ලයින් තියෙනවා. මේ හැම එකටම තියෙනවා වතුර බින්දු සිස්ටම් එකක්. කියන්නේ මේ ඇතුළට ඇවිල්ලා වතුර දාන එහෙම සිස්ටම් එකක් නැහැ. කෙලින්ම වෑල් එක අරපුවාම මත තම ඔටෝමැටික් වෑල් තියෙනවා. ඒවයි ඒ වෙලාවට අරුණා හරියටම වතුර බින්දු ටික මේකට වැටුණා. පැලේ ළඟට වැටුණා. පොහොර එනවා නම් පොහොර එනවා මේකෙන්. මේව නම් අතින් පොහොර දාලා තියෙන ඉතින් ඔයාලට පේන ඇති ගයිස්. මේ පොහොර දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකේ මේ වතුර එන්නේ. ඉතින් මේ වැල් වලට යන්න වෙනම දීලා තියෙනවා ප්ලාස්ටික් වලින් පුංචි වයර් ජාතියක් දාලා මේවා උඩට ගිහිල්ලා මේ උඩ සම්පූර්ණයෙන්ම මේ විදිහට මේ කරවිල ඇදලා තියෙනවා. මේවා කිසිම සතෙක් නැහැ. බෙහෙත් නැහැ. මුකුත් නැතුව තමයි මේවා සම්පූර්ණ හැදෙන්නේ. ඉතින් මේක මෙන්න මේක තමයි ටැනල් එක කියන්නේ. ඉතින් ටැනල් ඇතුලේ ඉතින් මේක ඇතුලේ මට නම් ඇවිදින්නත් බෑ. ඔළුව වදිනවා. ඉතින් කරවිල එහෙම පේනවනේ ගයිස්. බඩු තියෙනවා මේවා ඇතුලේ. ඉතින් කිසිම සතෙක් හානි කරන්නේ නැහැ මේවා ඇතුලට. මේකේ හදිස්සියවත් රස්නේ වැඩි වුණොත් මේවයි තියෙනවා පුංචි ස්ප්‍රේ කරන නොසල් ජාතියක්. ඉතින් මේ නොසල් වලින් ස්ප්‍රේ කරලා මේක ඇතුලේ තියෙන හීට් එක නැත්තරම නැති කරනවා. කියන්නේ මේකට ඕනි හීට් එක තියාගන්න ඒ ස්ප්‍රේ කරලා වතුර මේවා කරලා අඩු කළා මේවට වැස්ස වැටෙන්නේ නැහැ. උඩින් තනිකර කවර් කරලා තියෙන්නේ. සත්තුන් එන්න බෑ. ඔක්කොම කවර් කරලා. ඉතින් මෙන්න මේ වගේ තමයි ටැනල් තියෙන්නේ. ඉතින් ලංකාවේ මේ වගේ ටැනල් හැදෙන්න ඕනේ හැමතැනම. ඉතින් එහෙම වුණොත් තමයි මේ වගේ ලස්සනට ගේමක් ගහගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ වගාවල් තියෙන්න ඕනි ඉදිරියටත්. ඉතින් ඇත්තටම කවුරු හරි ආසයි නම් මේ වගේ ටැනල් එකක් අනිවාර්යෙන් දාගන්න. මම පට්ට ලාභයි. හරි වටින දේවල් මේක.